හැපි වැලන්ටයින්ස් සඳුනි. අනේ මේක ලස්සන. ඔයා තරම් ලස්සන නෑ හැබැයි. බොරු නොකිය ඉන්නනේ. ඔය ඕන තරම් මට වඩා ලස්සනයි ඉන්නේ. මං කිව්වේ රූපේ ලස්සන ගැන නෙමෙයි. මං කිව්වේ වගේ හිතේ ලස්සන ගැන. රූපයට ආදරය කරන අය තමයි අවුරුදු ගාණක් ආදරය කරලා වෙන් වෙලා යන්නේ. එතකොට ඒ කියන්නේ මගේ රූපේ ලස්සන නෑ කියලාද? ඔයාගේ රූපෙත් ලස්සනයි හිතත් ලස්සනයි. එතකොට මේව ගන්න ඔයාලට සල්ලි කොහෙන්ද? කොල්ලෝ ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා සඳුනි. මලිලාද වැලන්ටයින් දවසේ දැන් ළමයින්ටවත් තරම් දෙන්නද බලන්න ඔය. නෑ අයියා අපිට කොහෙද කෙල්ලෝ? අයියේ මේක රුපියල් 20ට ගන්න බැරි වේද? 20ට ගත හැයි ඕකේ. අයියේ මේක නම් නිකන් ගන්න පුළුවන් නේ. නිකන් ගන්න පුළුවන් මල්ලි. හැබැයි මේක වගේ කවුරු හරි වැඩ කරන්න ඕන. හැබැයි ඒ දෙන්නෙත් පඩියෙන් කැපෙන. මේක නම් ඊට වඩා අඩු ඇති නේ අයියේ. මල්ලි. පෙනුමුණක් බලන්නකෝ. ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් මේක ලොකුයිනේ. කොහොමද ඊට වඩා මේක අඩු වෙන්නේ? මේක එතකොට කීයද අයියේ? අපි මේ නිකමට ගාන අහලා යන්න ආවේ. ඔයාගේ ආදරවන්තයට ආදරවන්තියට තෑග්ගක් දෙන්නද හිතන් ඉන්නේ? එහෙනම් දැන් වෙන කුරුදුගහ බ්ලූමි එකට වැලන්ටයින් වගේම ඔයාලගේ ඕනම විශේෂ අවස්ථාවකට ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේස් ආටිෆිෂල් ෆ්ලවර්ස් කැමති විදියට තෝරලා අරගන්න. මල් විතරක් නෙමෙයි ලස්සන ටෙඩීස්ලත් තියෙනවා. ඔයාලා ලෝකේ කොහේ හිටියත් ලංකාවේ ඉන්න ඔයාගේ ඕනම කෙනෙක්ගේ අතට ලැබෙන විදියටත් ඕඩර් කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලා පරක්කු වෙන්නේ නැතුව එන්න කුරුඳුගහ පරණ බටපොළ පාරේ තියෙන බ්ලූමි එකට. එහෙම නැත්නම් මේ නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාන්න. මේ ආදරවන්තින්ගේ දිනයත් සතුටින් ගත කරන්න එන්න කුරුඳුගහ බ්ලූමි එකට. එනේ හොමෙද බං. ඇයි කවුද? අර සතුනිගේ කොල්ලා නේද? ඔව් බං. ඌ තමයි. ඌ මොකද ආයෙත් ඇවිල්ලා? මං උදේත් ඇත්තට සතුන්ට මල් පුරක් ගිහින් අනිවාර්යෙන්ම ඩබල් ගේම් ගහනවා ඇත්තේ. යමන්කෝ බලන්න මොනවද ගන්න බලන්න. මං කිව්වේ මූ ඩබල් ගේම් ගහන්න කියලා. පොඩ්ඩයි ඩාන්ස් ෆොටෝ එකක් ගහගන්න එක. ඒ මොකටද බං? අපි මේක සතුටට යමු. එතකොට ඒකිට දැනගන්නේ මූ කවුද කියලා. ඔව් පවන් කියන්න. සතුනි මම WhatsApp එකට දාපු ෆොටෝ එක බලන්නකෝ. ඉතින් මේ නවිදුනේ. ඔයාලා යාගේ ෆොටෝ එකක් ගත්තද උදේ? උදේ ඉඳන් නෙමෙයි බං මේ දැනුත් නවිදු ටවුන් එකේ. කඩේට ඇවිල්ලා මල් පොකුරක් අරන් යනකොටම ඔය ෆොටෝ එක ගහගත්තා. ඔව් මේ දැන් උදේත් මල් පොකුරක් අරන් ගිහින් දැනුත් මල් පොකුරක් අරන් යන ඉඳ තමයි සැක හිතුනේ. ඒ කියන්නේ නවිදු මට හොරෙන් තව එක හරි යාළු වෙලාද? පොදියම් මං කතා කරන්නේ. හෙලෝ සඳුනි. ඔන්නෝකව ඇතැල්ල දාන්න. මේ මං ඉන්නේ හැන්ඩිය වගේ. ඒ බං කට් කරානේ.
ඇයි සඳුනි හම්බෙන්න ඕන කිව්වේ හදිස්සියෙම? අපි අදින් මේ සම්බන්ධය නවත්තමු. ඇයි සඳුනි එහෙම කියන්නේ? මාත් තම්සෙට විතරක් ආදරය කරපු එක තමයි මෙතන තියෙන වැරැද්ද. සඳුනි මට තේරෙන්නේ නැහැ ඔයා කියන එක. මටත් තිබ්බ තම්සගේ ඩබල් ගේම් ගහන්න. මොන ඩබල් ගේම්ද සඳුනි? තම්සෙට වෙන කෙල්ලෙක් ඉන්නවා. මේ අහන්න සඳුනි. මට වෙන කෙල්ලෙක් ඇති නවිදු. මේ බලනවා. තම්ස මාව හම්බෙලාගෙන සාය බ්ලූම් එකට කියලා මල් පොකුරක් අරගෙන. සඳුනි මේ අහන්න. මට කිසි දෙයක් අහන්න ඕනේ නැහැ. මල් පොකුරක් ගන්න වගෙන කන්න නෙමෙයිනේ. හරි. දැන් ඔයාට මාව සැකයිනේ සඳුනි. මං ඔයාව එක්කන් යන්නම් මම මල් පොකුර දීපු කෙනා ළඟට. ඔයාම තීරණයක් ගන්න එතනට ගිහින්. කෝ මෙතන කවුරුත් නෑනේ. මා මෝඩයට අන්දන්නද හදන්නේ? අර තියෙන ඔයා කියපු මල් පොකුර. ඒ තමයි පොඩි කාලේ ඉඳන් මම මේ වෙනකම් වැඩිපුර ආදරය කරන කෙනා. තාත්තා නැතුව මාව පොඩි කාලේ ඉඳන් බලාගත්තු මගේ අම්මා. මට සමාව වෙන්න නම් ගාව සතු කරාට. ආදරය කරන කොටත් සැක හිතන්නේ ආදරයට සඳුනි. මොකද ආදරය කරන අය බයයි එයාලට ඒ ආදරේ නැති වෙයි කියලා. නවිදු. අපි වගේ අම්මලේ තාත්තලේ දානියක් දෙමු. ඔක්කොම වියදම් මම බලා ගන්නම්. හංසංගනාවේ මංමයි කියාලා හොස්මක් පවා හිත අස්සේ නලෝලා නුඹ දුර ගිහින් මා තනියෙන් තියාලා සතුටින්ද ඉන්නේ මෙතරම් රිදෝලා ආදරෙන් පවරා දුන්න මතකයන් අතරේ සිරවි මං තාම ඉන්නේ මේ නුඹ එන කල්පේවේ හැමදාම හින ඉන්න නුඹ එම කියලා දෙන්න ඇයි මෙහෙම දුන්නේ මේ ඇස් දෙමනා කඳුළු ආසයි තවත් ඔය පපුවේ නිවෙන්න සංසාර